උනාට තිබ්බ වීඩියෝස් ඔක්කොම එකේ අයින් කරලා මම ටික කාලෙක බ්‍රේක් එකක් ගත්තා. සමහර තිබ්බ මගේ පර්සනල් කමිට්මන්ට්ස් හින්දා. ඊට පස්සේ අනික සමහර දේවල් නිකන් ඕනේ නැහැ කියලා හිතුණා YouTube එකේ. ඒ වුණාට මම දැන් ආයෙ හිතුවා මේ මට YouTube channel එක ආපහු පටන් ගන්න මේ කාලේ හොඳයි කියලා. ඒ කියන්නේ මට ඇත්තටම ආසයි YouTube channel එක දිගටම මේ build up කරගෙන යන්න. subscribersලා තාම පොඩි ප්‍රමාණයක් වගේ තමයි ඉන්නේ. ඒ වුණාට මේ දැන් ඒ ප්‍රමාණයක් මගේ වීඩියෝ බලපු අය හිටියනේ. ඉතින් මම ආපහු හිතුවා මගේ YouTube channel එක start කරන්න. ඉතින් මම ඒ start කරන vlog එකේදී මම අද මේ කරන්න හිතුවේ මුලින්ම දැන් ගොඩක් අය මේ කට්ටිය අතර මාර විදිහට මේ trend එකක් වෙලා තියෙනනේ Korean skin care. ඉතින් මමත් ඇත්තටම use කරන්න ගත්තා කියන්නේ මම මිලදී ගත්තට මම සති දෙකක් වගේ use කරලා පස්සේ පොඩි break එකක් ගත්තා. මොකද මේ Korean skin cares අපි use කරනවා නම් ඒක හරියටම ඒගොල්ලන්ගේ තියෙන මේ guidelines වලටම ඒ කියන්නේ ඔයාලට recommend කරන විදිහටම ඒ steps ටික හරියට කරන්න ඕනේ. නැත්නම් ආපහු අපේ skin එක පොඩ්ඩක් damage වෙන අවුල් යන වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මුලින්ම මගේ ස්කින් එකට හරියන මොනවද Korean skin care products කියන එක ඔයගලන්ට එක්ක share කරගන්න තමයි අද මේ වීඩියෝ එක මම කරනවා කියලා හිතුවේ. මොකද කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. මොකද මගේ ස්කින් එක ඇවිත් කෙනෙක් එක ස්කින් Korean skin care කිව්වත් ඒකේ අර එක ස්කින් types වලට ගැලපෙන විදිහේ තමන්ට ගැලපෙන එක තමයි අපි use කරන්න ඕන. සමහර අය ඒ කියන්නේ normal අපි හිතමුකෝ serum එකක් කියලා, niacinamide එක කියලා. එතකොට ඒකේ සීරම් එක අපි ගන්න හැබැයි අපේ ස්කින් එකට මැච් වෙන එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම අර ප්‍රොඩක්ට්ස් රිලයබල් තැනකින් ගන්න ඕනේ සහ ඒ ප්‍රොඩක්ට්ස් යූස් කරන විදිහ හරියටම අපේ ස්කින් එකට මැච් වෙන ප්‍රොඩක්ට් එකද කියන එක බලලා තමයි අපි පර්චේස් එකක් කරනවා නම් කරන්න ඕනේ. ඉතින් මගේ ස්කින් එක ඇවිල්ලා ගොඩක් වෙලාවට ඔයිලි ඒ වගේම ඒ කියන්නේ මම මේ මොකුත් සමහර ස්කින්ස් තියෙනවානේ ප්‍රොඩක්ට් යූස් කළාම ඩැමේජ් වෙච්ච. මගේ එහෙම නෙමෙයි මම දන්න කාලෙක ඉඳන් ඉස්කෝලේ යන කාලෙක ඉඳන් මගේ ස්කින් එක ගොඩක් ඔයිලි. ගොඩක් වෙලාවට මේ ඇක්නි ප්‍රෝන් ඒ කියන්නේ පිම්පල් එන්න බලන හැම වෙලේම ගොඩක් ප්‍රොඩක්ට්ස් යූස් කරන්න බෑ ස්කින් එකට. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් ස්කින් තියෙන ස්කින් එක තමයි මට තියෙන. ඒ කියන්නේ සෙන්සිටිව්. ගොඩාක් වෙලාවට මම පිම්පල්ස් වලට මොන හරි ට්‍රීට් කරන්න යනවා නම් ඒ දවස්වල නම් ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින් තමයි අනිවාර්යයෙන්ම බෙහෙත් ගත්තේ. මොකද ඒගොල්ලෝ ඇඟ ඇතුළටත් එක්ක බෙහෙත් දෙන හින්දා. ඉතින් ඊට පස්සේ දැන් කාලෙත් එක්ක ඔය එක ප්‍රොඩක්ට් සමහර දේවල් යූස් කරද්දී ස්කින් එක සාමාන්‍ය හොඳ තත්ත්වයකට ආපු හින්දා මට සහ Korean skin care ගැන මාර විදිහට recommendation එනවා ගොඩක් YouTube channel වල. ඒ කියන්නේ බොරුවට අර මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා බොරුවට අර කරන වීඩියෝස් නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම ඒක යූස් කරපු අය මගේ යාළුවෝ එහෙමත් ඉන්නවා හොඳයි කියලා තියෙනවා. ඉතින් මටත් හිතුණා පර්චේස් කරලා බලන්න. ඒ කියන්නේ 10 පාරක් විතර මම හිතලා තමයි පර්චේස් කරේ. මොකද ඒක ටිකක් මිලෙන් අධිකයි. හැබැයි මිලෙන් අධික වුණාට ඒකේ තියෙන්නේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන්නේ මේ ડોක්ටර්ස්ලා දෙන බෙහෙත් වල වගේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි තියෙනවා. ඒ හින්දා ගොඩක් පොඩි රිසර්ච් එකක් වගේ කරලම තමයි ගත්තේ. ඉතින් එතකොට මගේ ස්කින් ටයිප් එක මොකද්ද කියන එක මම ඔයාලට කියන්නේ. එතකොට කෙනෙක්ට ගන්නවා නම් මේ ප්‍රොඩක්ට්ස් මොනවද ඒකවල ගන්න පුළුවන් හින්දා මම ගත්තේ කොහෙන්ද ඒ දේවල් මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. මොකද ඒක එතකොට නිකන් සමහර කෙනෙක් හිතන්න බලන ප්‍රොමෝෂන් එකක් නොවුනත් නිකන් අර කාව හරි මම රෙකමන්ඩ් කරනවා වගේ දෙයක්. එහෙනම් ඇත්තටම අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒතකොට කොහෙන්ද ගත්තේ ඒ ඩීටේල්ස් දාන්නම්. Instagram එකේ page එකකින් තමයි මම ගත්තේ. හැබැයි ඒගොල්ලෝ මේ කෙලින්ම පිටරටින් ඉම්පෝට් කරන්නේ. ඒ වගේ තැනකින් අනිවාර්යෙන් ගන්න. මොකද මම හිතන්නේ දැන් ෆේක් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. මුලින්ම මට ඒගොල්ලෝ කිව්වා මගේ ස්කින් එකේ තියෙන හැම ප්‍රශ්නයක් එනවා මම කිව්වහම මම ඒක ගන්න කියලා හිතුවේ. මොකද මගේ පොඩි මේ දැන් නම් ටිකක් අඩුයි. මම ප්‍රොඩක්ට් එක ගන්න හිතුව දවස්වල දැන් මාස 4කට විතර කලින් මගේ මේ ස්කින් එකේ ගොඩක් පොඩි බම්ප්ස් තියෙන අර ඒ කියන්නේ ඒක එකපාර පේන්නේ නැහැ නේද? මෙහෙම අල්ලද්දි මේ මට තේරෙන බම්ප්ස් වගේ white black heads වලට වඩා white heads එහෙම ගොඩක් තිබ්බා. ඒ කියන්නේ අර open pores උත් අර ගොඩක් මේ තියෙනවා. ඒ වගේ පොඩක් අර ස්කින් එක මාර නිකන් ඩල් වුණා එකපාරම. ඒ කියන්නේ මගේ ස්කින් එක හොඳට තිබ්බා. ඊට පස්සේ සමහර වර දේවල් එක්ක අපේ ගෙදර පොඩි කන්ස්ට්‍රක්ෂන් වැඩ ටිකක් ගියා. ඒවා බලන්න ඒ සිමෙන්ති ඇස්සේ වගේ ගියේ හින්දාද බඳන්නේ. කොහොම හරි මගේ ස්කින් එක පොඩ්ඩක් නෙමෙයි සෑහෙන ඩැමේජ් වුණා. ඉතින් මම ඔන්න ඔය දවස්වල තමයි මේ Korean skin care එක ගන්න හිතුවේ. එතකොට එයාලගේ ස්ටෙප්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ හරියටම කරනවා නේ. එක ස්ටෙප් එකක්වත් නැතුව අපි ප්‍රොඩක්ට්ස් යූස් කරොත් ඇති. ඒ කියන්නේ ඒකෙන් වැඩක් නැහැ කියලා තමයි එයා කිව්වේ. එතකොට එයා මට කිව්වේ
ඒගොල්ලන්ගේ තියෙන ෆෝමින් කියන්නේ මම ස්ටෙප්ස් ටික කියනවා. මුලින්ම මේ ඔයිල් ක්ලෙන්ස් එකෙන් මූණ ක්ලෙන්ස් කරලා ඉවරලා ෆෝමින් ෆේස් වොෂ් එකක් ගන්න කිව්වා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ සීරම් එක ගාලා ඉවරලා මේ ටෝන් එක කරන්න ඕනේ. ටෝන් එක ගාලා ඉවරලා සීරම් එක ගන්න කිව්වා. ඊට පස්සේ මොයිස්චරයිසිං ලෝෂන් එක, ඊට පස්සේ සන්ස්ක්‍රීන් එක. දැන් උතන ස්ටෙප්ස් 6ක්නේ. දැන් ඒ වෙනකොට මම යූස් කරා මම දැන් ප්‍රොඩක්ට්ස් පෙන්නන්නම්. මම මේ ඒ වෙනකොට යූස් කරේ ඒ වෙනකොට කියන්නේ මම කොහොමත් මේ සෙටෆිල් එකේ ෆේස් වොෂ් එක තමයි යූස් කරේ. මොකද මේක අර මේ ඩර්මටොලොජිස්ට් ටෙස්ටඩ් ගොඩක් අර මේ එහෙම අපේ ස්කින් ප්‍රොබ්ලම්ස් වලට බෙහෙත් ගන්න ගියාමත් මේ සෙටෆිල් එකනේ මේ ගොඩක් මෙන්ෂන් කරනවා ડોක්ටර්ස්ලා හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ ඒ වෙනකොටත් මට මේ කියන්නේ හස්බන්ඩ් ගෙන දීලා මේකේ ml 591ක් මෙච්චර ලොකු එකක් මම යූස් කරන ගමන් හිටියේ. දැන් එතකොට දැන් මේකක් මම ලංකාවෙන් ගන්න ගිහින් මට ගොඩාක් ලොකු ගාණක් යනවා. සහ මට මේකෙන් ස්කින් එකට මොකුත් ඉෆෙක්ට් එකක් තිබෙත් නැහැ. ඒ කියන්නේ සයිඩ් ඉෆෙක්ට් කියන්නේ නරක ඉෆෙක්ට් එකක් තිබෙන්නේ හොඳ දෙයක් තමයි තිබ්බේ. ඉතින් මම යාළුවගෙන් ඇහුවා දැන් මට ෆෝම් ක්ලෙන්ස් එකකට යනවා කියන්නේ නිකන් අපරාධනේ මට මේක තියෙදි මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් හින්දා. පස්සේ ආයෙත් ඒක ඉෂුව එකක් නැහැ කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන රේන්ජ් එකට සිටෆිල් එක යූස් කරන්න පුළුවන් කිව්වා. එතකොට මම ගත්තේ ඒගොල්ලන්ගේ මේ තියෙන්නේ අනුවා එකේ අනුවා බ්‍රෑන්ඩ් එකේ ඩබල් ක්ලෙන්සිං ඔයිල් එක. මේක තමයි මුලින්ම යූස් කරන්න ඕනේ. කියන්නේ මේක ඔයාලගේ normal dry face එකට apply කරලා ඉවර වෙලා හොඳට මේ රබ් කරන්න ඕනේ. විනාඩියක් විතර. එහෙම කරද්දී ඒ වීඩියෝස් වල නම් පේනවා මේ white heads එහෙම පොඩ්ඩක් මෙහෙම අත තිබ්බම මිරිකිලා ගොඩක් එනවා වගේ. මම හිතන්නේ මේක අර අල්ට්‍රා zoom කරලා ඒ වගේ තියෙන වීඩියෝස් එහෙම නම් ආවෙ නැහැ කියන්න ඕනේ. හැබැයි මේකෙන් ක්ලෙන්සිං process එකක් වෙනවා කියන දේ දැනෙනවා ස්කින් එකට. ඒ කියන්නේ අර ඔයිලි ස්කින් එකටම ඔයිල් එකක් යූස් කරනවා කියවම අර ටිකක් බයයිනේ. මමත් මුලින් බය වුණා. කියන්නේ අර තනිකර ඔයිල් එකක් ඇප්ලයි කරලා මේ රබ් කරනවා ස්ක්‍රබ් කරනවා වගේ. ඒ වුණාට ඒක මේ ඔයිල් එක ඇප්ලයි කරලා ඉවරලා ඒක අපි වොෂ් කරන්න ඕනේ. වොෂ් කරද්දී ඒක normal මේ කියන්නේ අර පෙන ඇවිල්ලා normal face wash එකක් විදිහට තමයි ඒක මේ ස්කින් එකෙන් අයින් වෙන්නේ. එතකොට ඒක fully අයින් වුණාට පස්සේ මූණ අපි වතුර තියෙද්දිම ඊගාවට මේක ඩබල් ක්ලෙන්සිං ඔයිල් එක. ඊට පස්සේ ෆෝම් ක්ලෙන්සිං එක. දැන් මේ ෆෝම් ක්ලෙන්සිං කියන එකේ විශේෂත්වය ඒක අර ගොඩක් පෙන ඉන්නේ නැහැ. ඒ වුණාට ස්කින් එකත් ක්ලියර් වෙනවා. කෙමිකල්ස් අඩුයි. ඉතින් මම ඊට පස්සේ යූස් කරේ සෙටෆිල් එක. ඒගොල්ලන් කැමති නම් ඔයාලා මුලින් ඉඳන්ම ගන්නවා නම් කොරියන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකම ගන්න පුළුවන්. ඒකට මම මගේ සෙටෆිල් එක තියෙන හින්දා ඩබල් ක්ලෙන්ස් කරලා ඉවරලා මේ ෆෝමින් ක්ලෙන්ස් එකෙන් ආපහු ෆේස් එක normal wash කරන විදිහට wash කරනවා. wash කරලා ස්කින් එක මේ pad dry කරලා normal ස්කින් එකට වල වෙනම ටාවල් එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ටිෂුස් හරි කමන්නේ. facial tissues. ඒ වුණාට facial tissues වලට වැඩි මට හිතෙනවා මේ අර normal ටාවල් එකක් තිබ්බොත් හොඳයි කියලා. මොකද නැත්නම් ඒකෙත් සමහරකට කුඩු කුඩු වගේ තියෙනවානේ. ඒක ස්කින් එකට කොහොමද හොඳද නැද්ද මම දන්නේ නැහැ. කොහොම හරි ඊට පස්සේ ඒකෙන් මූණ dry කරලා තුන්වෙනියට මෙන්න මේ ටෝන් එක. මේකත් මගේ මට හම්බුනේ අනුවා එකේ ටෝන් එක. ඒ කියන්නේ කොරියන් ස්කින් කෙයාර් වලට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවනේ. අනුවා, කොසාරික්ස්, සෙන්ටෙලා, ඊට පස්සේ ජේසන් කියලා මොකක් හරි තියෙනවා මට මතක හැටියට. ওই ටික තමයි පොඩ්ඩක් ට්‍රෙන්ඩ් වෙලා යන්නේනේ. එතකොට මේ අනුවා 77% ඒක තමයි මම ගත්තේ සූදින් ටෝන් එක. ටෝන් එක යූස් කරන්න අනිවාර්යයෙන්ම ටෝන් එක යූස් කරන්න. මොකද ඩබල් ක්ලෙන්ස් කරලා තියෙන්නේ දැන් ස්කින් එක. ඩබල් ක්ලෙන්ස් කරලා ෆෝමින් ක්ලෙන්ස් එකෙනුත් ක්ලෙන්ස් කරාට පස්සේ මේ ඔක්කොම ඕපන් වෙලා තියෙන ඕපන් පෝසස් හොඳට ස්කින් එක ක්ලියර් වෙලා ඒ පෝසස් වලට ආපහු නැත්තම් කුණු දෙවිලි ගිහින් ගෙඩි එන්න බලන හින්දා මේ ටෝන් එක ඇප්ලයි කරන්න. ටෝන් එක ඇප්ලයි කරලා මේ මම නම් අතට අරන් කරේ මෙහෙම බින්දු බින්දු තියලා මෙහෙම මුළු ස්ප්‍රෙඩ් වෙන්න දැම්මේ. මම ඊගාට යූස් කරන වීඩියෝ එකකුත් ගේන්නම්. යූස් කරන්නේ නැත්තේ මේ දවස් ටික ඇයි කියන එක මම වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම්. හොඳට ඩ්‍රයි වුණාට පස්සේ කියන්නේ ටෝන් එක ඇප්ලයි කරලා විනාඩි 2-3ක් ඉන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් මේක වේරෙනකන් ඉන්න පුළුවන්. හෑන්ඩ් ෆෑන් එකකින් හරි මේ හොඳට ඩ්‍රයි වෙන්න දෙන්න. ඊට පස්සේ මෙන්න මේ අනුවා එකේම මට දුන්නේ නියසිනමයිඩ් එක. මොකද මගේ ටිකක් ඔයිලි මොනවාද white heads තිබ්බා. ඒ වගේ open pores ප්‍රශ්න තිබ්බ හින්දා මට දුන්නේ මෙන්න මේ අනුවා එකේ සීරම් එක. සීරමුත් වෙන වර්ග තියෙනවා ඒගොල්ලන්ගේ. ස්කින් එකට ගැලපෙන එක ඔයාලා යූස් කරන්න. ස්ටෙප්ස් ටික යන්නේ ওই විදිහට. ඒ අනුවා ක්ලෙන්ස් එක ඊට පස්සේ අනුවා සීරම් එක. අනුවා සීරම් එක යූස් කරාට පස්සේ
සීරම් එක ඉතින් අර ගොඩාක් ඩ්‍රයි වෙන එක චූටි අර ෂයිනි ගතියක් තියෙනවා. ඒ ග්ලාස් ස්කින් කියලා ගොඩක් වෙලාවට කොරියන් අයගේ වෙන්නේ ස්කින් එක ෂයින් වෙන එකනේ. දැන් අර ඕපන් පෝසස් කිසිම ස්කින් එකේ මුකුත් නැත්තම් ඒක හොඳට ෂයිනි විදිහට පේනවා. ඒ නැත දැන් ඔයාලා මේක ගෑවට පස්සේ හොඳ ෂයින් එකක් තියෙනවා මූණට. සමහර කෙනෙක් ඒකට කැමතිද නැද්ද මම දන්නේ නැහැ. කොහොම හරි ඒගොල්ලන්ගේ ග්ලාස් ස්කින් එකේ මට හිතන හැටියට මේන් දෙයක් තමයි ඔය ෂයින් වෙන එක. සීරම් එකේ ඒ කියන්නේ අර කම්ප්ලීට්ලි ඩ්‍රයි වෙන්නේ නැහැ. අපහොර මැට් ලුක් එකක් එන්නේ නැහැ. පොඩි ෂයිනි ඉෆෙක්ට් එකක් තියෙනවා මූණේ. මොකද සීරම් එකත් පොඩි ඔයිල් එකක් වගේනේ. ඒකත් ඊට පස්සේ හොඳට මේ ඩ්‍රයි කරලා ඉවර මේ ඇප්ලයි කරලා ඩ්‍රයි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මේ ඩොක්ටර් අල්තියා එකේ 345 මොයිස්චරයිසිං එක මේක නම් ගොඩක් අය නිකනුත් ඒ කියන්නේ මේක විතරක් යූස් කරන අයත් ඉන්නවා හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ මම හරියටම දන්නේ මොකද මට රෙකමන්ඩ් කරේ මේ ඔක්කොමත් එක්ක යූස් කරන්න කියලා මගේ ස්කින් කන්ඩිෂන් එකට. ඊට පස්සේ මෙන්න මේ මොයිස්චරයිසිං එක අපි අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. මේ ස්ටෙප්ස් අනිවාර්යෙන් ඒගොල්ලෝ කරන්න කියන මට හිතෙන සමහර මේ ඔය දැන් සීරම් එක විතරක් එහෙම ගෑවොත් ස්කින් එක මම හිතන හැටියට ඩ්‍රයි වෙන්න බලනවා ඇති. ඒ කියන්නේ ඒ හින්දා තමයි ස්ටෙප්ස් ඔක්කොම අපි අනිවාර්යෙන් කරන්න ඕනේ කියන්නේ. මේ මොයිස්චරයිසිං එක මේක ගොඩක් හොඳයි කියනවා. මේක යූස් කරන්න ඕනේ. මේ පේනල් මම ටිකක් යූස් කරලා ඔක්කොම නතර කරලා තියෙන්නේ. ඒකට හේතුව මම කියන්න. ඊට පස්සේ ඒක ගාලා ටිකක් ඒක හොඳට මූණට ඇබ්සෝබ් වුණාට පස්සේ සන්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ. ඒ කියන්නේ සන්ස්ක්‍රීන් එක ඔයගොල්ලෝ එළියට අවුවට මේ නිරාවරණය වෙනකොට විතරක් නෙමෙයි ගේ ඇතුලේ හිටියත් දවල් වෙලාවට ගෙදරක ඔයගොල්ලෝ හිටියත් ඔෆිස් එකේ ඇතුලේ හිටියත් අනිවාර්යෙන් මේ ස්ටෙප්ස් ටික කරාට පස්සේ සන්ස්ක්‍රීන් යූස් කරන්නම ඕනේ. එහෙම නැත්නම් ලොකු අවුල් වෙනවා. මම හිත කියන්නම්. මේ මට සන්ස්ක්‍රීන් එක නම් හම්බුනේ කොසාරෙක්ස් එකේ. මේකත් හොඳයි කියලා කට්ටිය කියනවා. මම දැන් ඊට පස්සේ කියන මගේ මේ කතාව මම මේවා යූස් කරන එක ටික කාලෙකට නැවැත්තුවේ කියලා. මෙහෙමයි. ස්කින් කෙයා කියන එක අර මාරම අපි ඒකටම නිකන් අර තෙරපි එකක් වගේනේ. ඕක. ඒතර අපි ආසාවට ගත්තොත් හැබැයි කරන එකත් අපි හරියටම කරන්න ඕනේ. මට චුට්ටක් රස්නේ. මේ එතකොට මම දැන් මේ ටික අරන් ඇත්තටම මගේ ස්කින් එක මේ ටික මම පර්චේස් කරද්දි මගේ ස්කින් එක තිබ්බ කන්ඩිෂන් එකේ මම ෆොටෝ එකක් උඩින් දාන්නම් ඔයාලට බලා ගන්න. මම ඒක දාලා ඉවර වෙලා මේ ඒ කියන්නේ මේක හරියටම මම යූස් කරන්න ගත්තා. ඇත්තටම මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික යූස් කරද්දී කොහොමත් විනාඩි හරියටම කරනවා නම් පැය කාලක් විනාඩි 20ක් වගේ අනිවාර්යෙන් යනවා. මේ බාත්රූම් එක ඇතුලේ හරි ඔයාලගේ ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා හරි ඒ ගාන වෙලාවට උදේට විශේෂයෙන් මිනිස්සු බිසිම වෙලාවට ඒ වගේ වෙලාවක් වෙන් කරගන්න වෙනවා අපිට. දැන් මම ඒ විදිහට වෙන් කරලා මේක 1 week මේ 2 weeks 10 days කියමුකෝ 10 days වගේ හරියටම කරගෙන ගියා. ඇත්තටම මගේ ස්කින් එක මේ පොඩක් ඩල්නස් එක ගිහින් මේ ඩාර්ක් ස්පොට්ස් ඒවා පොඩ බ්‍රයිට් වෙලා අර තිබ්බ බම්ස් ගතියත් අඩු වෙගෙන වගේ ආවා. ඒ කියන්නේ අර මේ ඩබල් ක්ලෙන්ස් කරලා පොඩ්ඩක් මේ නෝස් එක මෙහෙම ස්ක්වීස් කරාම අර බ්ලැක් වයිට් හෙඩ්ස් එහෙම ටිකක් ලේසියෙන් එළියට ගන්න පුළුවන්කම තිබ්බා. ওই විදිහට මගේ ස්කින් එක සාමාන්‍ය හොඳ තත්යකට ආවා. ඊට පස්සේ මම කරපු මෝඩ වැඩේ තමයි මේ ඔයගලන්ට මම කරන්න එපා කියන්නේ. ඊට පස්සේ කොහොම හරි මට උදේට තිබ්බ අර බිසි වැඩිකමයි අර ගෙදර අපේ කන්ස්ට්‍රක්ෂන් වැඩ ටිකක් ගියා. ඒවට අය අර එහෙට මෙහෙට හැම වෙලෙම මට අවු යන්න උනා. සන්ස්ක්‍රීන් උනත් ළමයි යූස් කරාට පස්සේ මම දන්න තරමින් අවුවේ ගොඩක් වෙලා ඉන්න හොඳ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. විශේෂයෙන් මේ ෆේස් එකට යූස් කරන සන්ස්ක්‍රීන් වලදී මේ අවුවෙන් ප්‍රොටෙක්ට් වෙන්න ඒක තිබ්බට ඒක ගාලා පැය ගණන් අවුවේ ඉන්න නරකයි. දැන් කොහොම හරි මම කරේ සමහර දවසට මට වෙලා නැති හින්දා මම මේ ඩබල් ක්ලෙන්සිං එකයි ෆෝම් ක්ලෙන්ස් එකයි ගාලා at least ටෝන් එකවත් යූස් කරන්නේ නැතුව මම යනවා එළියට. මම සිමෙන්ති ගොඩවල් ඇස්සේ යනවා පාරේ අවුවේ යනවා. ඔහොම මම දැන් සමහර දවසට ටෝන් එක විතරක් ගාලා නතර කරනවා. සමහර දවසට මොයිස්චරයිසිං එක ගන්නවා සන්ස්ක්‍රීන් එක ගන්නවා. ඔහොම පොඩි මේ ප්‍රශ්න ටිකක් මම විහිං කරගත්ත දේවල්. එහෙම මම හරියට යූස් කරන්න මට හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ක්ලෙන්ස් එකයි ඩබල් ක්ලෙන්ස් කරලා ෆේස් වොෂ් එකෙන් හොදලා ටෝන් එක නොගා ඉන්න මම ගත්තා. ඒ කියන්නේ ටෝන් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒක ගෑවම ලස්සන ඉෆෙක්ට් එකක් මූණට එනවා. අර වෙලාව ප්‍රශ්නේ පොඩ බිසි වෙච්ච එකත් එක්ක මට ඒක කරගන්න බැරුව ගියා. ඊට පස්සේ ඔගොල්ලෝ කියා මට තිබ්බේ නැති ප්‍රශ්නයක් මූණට එන්න ගත්තා. ඒ කියන්නේ මගේ නෝමල් පොඩි ඇක්නිස් වගේ ආවට අර පොකුරු අර ගෙඩි අර සැරව වගේ තියෙන ඒ වගේ ලොකු ඒවා මගේ මූණේ තිබ්බේ නැහැ. ඊට පස්සේ කාලයකදී මම රෙකග්නයිස් කරා
මගේ මූණේ එන්න ගත්තා ලොකු ලොකු නිකන් පොඩි පොඩි පොකුරු වගේ ගෙඩි එන්න ගත්තා මුළු මූණෙම. බලන්න බැරි තරම්. ඊට පස්සේ මම බය වුණා මට හිතුනේ දැන් මම මේ ප්‍රොඩක්ට් එකේ අවුලක්ද නැත්නම් මම සිමෙන්ති ඇස්සේ යන හින්දාද කියන එක මට හිතා ගන්න බැරුව ගියා. ඊළඟට පස්සේ මට රියලයිස් වුණ දේ මම මේක හරියට යූස් කරේ නැහැ. මොකද මම පස්සේ වීඩියෝස් දැක්කා කරන නම් ස්ටෙප්ස් ටික හරියට කරන්න ඕනේ නැත්නම් නොකර තමන්ගේ කරන එකක් කරගෙන පාඩු ඉන්න ඕනේ. ඒ කියන්නේ හොඳට තියෙන මොනවල් සවුත් වෙන්න උනත් පුළුවන් මේක පාවිච්චි කරලා අපි හරියට ඒක මේ කන්ටිනියු කරේ නැත්තම්. ඉතින් බලමු මම ඒ දවස්වල ගත්ත ෆොටෝ මොන හරි තිබ්බොත් මම එවන්නම්. පස්සේ මට තේරුණා මේක ඇත්තටම බොරුවට මම ප්‍රොඩක්ට් එකට බනින දෙයක් නෙමෙයි. මේක ප්‍රොඩක්ට් එකේ අවුලක් නෙමෙයි. මම යූස් කරපු විදිහ අවුලක් කියලා. පස්සේ මම කරේ මම දන්නවා මට ඒක දිගට මේ විදිහට කරගෙන යන්න බැරි වෙයි. අර තිබ්බ බිසි ෂෙඩියුල් එකයි ඒ දේවලුත් එක්ක කියලා මම ඊට පස්සේ කරේ මේක යූස් කරන ටික මෙහෙමම නතර කරා. මේ ගෙදර වැඩ ඉවරුණාට පස්සේ නිවි සැනසෙල්ලේ හරියට කරන්න පටන් ගන්නවා කියලා හිතලා මම ඊට නතර කරා. නතර කරලා මම ඩර්මටොලොජිස්ට් ළඟට යන්න ගියෙත් නැහැ. මොකද දැන් ඒවට සෑහෙන ගාණක් යන මම මේවත් සෑහෙන ගාණක් වේදම් කරලා ගත්තේ. පස්සේ මම කරේ මට ඩර්මටොලොජිස්ට් කලින් දීපු බෙහෙත් තියනවානේ. සහ ෆාමසි එකෙන් මම ඇහුවා මොනවද මේ කියන්නේ මගේ මෙහෙම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තියෙන බෙහෙත් වර්ග මොනවද කියන එක ෆාමසියෙන් අහලා ඉවරලා මේ ඒක යූස් කරන්න ගත්තා. එතකොට බෙහෙත් ඔය තියනවානේ මේ ටීත්‍රිමයිසින් ඒ වගේ මම මතක වෙනකොට දීපේ මොකද කියලා ඒක ගාන ඉවරලා මෙන්න මේ බැක්ටෝ ස්ක්‍රබ් මේකත් ක්ලෙන්ස් එකක් මේක ගොඩක් හොඳයි අර ඔයිලිනස් එක එහෙම අඩු වෙන්නේ. ඉතින් මම මේක මට කලින් මම ප්‍රොෆෙසර් ජයිමිනිගේ බෙහෙත් තරම් තියෙන. එතකොටත් මට මේ දීපු ෆේස් වොෂ් එකක් මම ඉතින් මේක ගන්න ගත්තා. ඉතින් ෂේප් එකේ ගෙඩි ටිකක් අඩු වුණා. මම සිමෙන්ති වල ඔය එන එක එහෙමත් අඩු වුණා අපේ කන්ස්ට්‍රක්ෂන් ඉවර වෙච්ච හින්දා. පස්සේ මම ඒත් දැන් මේ බැක්ටෝ ස්ක්‍රබ් එක ඕල්මෝස්ට් ඉවරයි. මෙන්න මේ හරියට වගේ තමයි දැන් තියෙන්නේ. මම ඉතින් හිතුවා මේ ටිකත් ඉවර වෙලාම මම කොරියන් ස්කින් කෙයාර් පටන් ගන්නවායි කියලා. ඔන්න ඔය අතරේදී මට හම්බුණා නියම භාණ්ඩයක්. මේක රුපියල් 400 ගාණයි වෙන්නේ. මේක දැන් අරක තිබ්බට ඒත් මගේ පොඩි බම්ස් තිබ්බා. ෂේප් එකේ වෙනට අර පොකුරු ගෙඩියන එක අඩු වුණා. එහෙම නැත්නම් අර ස්කින් එකේ වෙනට අර පොඩ බලපු ගම ඇක්නි ප්‍රෝන් කියන එක තේරුණා. පස්සේ මම මගේ මේ කසින අක්කගෙන ඉන්න එයා එකපාරම එයාගේ සාමාන්‍යයෙන් පිම්පල් එහෙම තිබුණා. මම සතිය දෙකකින් විතර බලද්දි මාර විදියට ස්කින් එක ක්ලියර් වෙලා ග්ලෝ වෙලා අර මේ වලවල් පවා නිකන් අර මිනිමයිස් වෙලා වගේ පේන මම මොකද්ද මේ ගෑවේ මේ හොඳට අර ස්කින් එක ක්ලීන් වෙනාට පස්සේ තමයි ආකේ මේ බරකකින් මෙහෙම මේ ඇන්ටි ඇක්නි ක්‍රීම් කියන මෙහෙම ක්‍රීම් එකක් කියලා දෙනවා නෑරෑට විතරයි ගන්න ඕනේ කියලා. එයාට අතර ඔෆිස් එකට මම කරේ ප්‍රොමෝෂන් එකක් කරන්න අපේ දීලා තිබ්බ එකක්. පස්සේ මට එයා එදාම යාළඟ තාම වැඩිපුර එක්කුත් තිබිලා මට මේක දුන්නා. මේ බොක්ස් එකේ ගන්න තිබ්බ කොහොමද රුපියල් 480ක වෙන්නේ මේ ටියුබ් එකේ ගහලා නැහැ කීයද කියලා. මේ 480ක වෙන්නේ නැහැ. පොඩි ගාණක් නේ ඇත්තටම බැලුවොත්. ඉතින් මම රැට ගන්න ගත්තා. දැන් 2 weeks වගේ වෙනවා මේක මම ගන්න පටන් ගන්න. ඇත්තට මේකේ අර මේ මාර විදිහට මගේ අර තිබ්බ චූටි ටිකක් අඩු වෙන ගත්තා මෙන්න මේකට. එතකොට අර ග්ලාස් ස්කින් වෙනවා නෙමෙයි. හැබැයි අර ස්කින් එකේ තිබ්බ පොඩි අවුල් සහගත තත්ත්ව ටික මේකෙන් සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතුවා දැන් මේකේ ටියුබ් එකේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. එනට සෑහෙන කාලයක් යූස් කරනකොට මම දැන් සති දෙකකට වැඩි යූස් කරා. මේ රැට විතරයි නේද ගන්න තියෙන්නේ. මේක ගාලා අර මේ ෆේස් වොෂ් එකකින් මූණ හොදලා ඒ කියන්නේ මේකෙන් මූණ හොදලා බැක්ටෝ ස්ක්‍රබ් කියන එකේ මේ බරකයිකේ මේක ගන්න ගත්තා. මේකෙන් දැන් මගේ සාමාන්‍ය හොඳ තත්ත්වයකට ස්කින් එක හැදීගෙන එනවා. හැබැයි අර ග්ලාස් ස්කින් ටයිප් එක නෙමෙයි නෝමල් අර ගෙඩි ගතිය පොඩ්ඩක් මේ අඩු වෙලා. ඉතින් මම හිතුවා දැන් මේක ඉවරනාට පස්සේ මම මේ කොරියන් ස්කින් කෙයාර් ටික අපහු පටන් ගන්නවා කියලා. එතකොට කොහොමද හොඳයිනේ. එතකොට මේ කොරියන් ස්කින් කෙයාර් එතකොට මට හරියටම යූස් කරන්නත් පුළුවන්. මේ යූස් කරනවා කියලා හිතාගෙන තමයි මම පටන් ගන්නේ. මොකද හරියට යූස් කරන්නේ නැත්නම් අපහු වර්ස්ට් වෙනවා තත්ත්වේ. දැනට ඉතින් මම මේක ගාලා ඉවර වෙලා එතකොට තව හොඳයි නේ අර පිම්පල් තියෙන තත්ත්වෙනුත් අඩු වුණාට පස්සේ ස්කින් කෙයාර් එක කරන්න දිගටම ස්කින් කෙයාර් රූටින් එකක් විදිහට පටන් ගත්තාම අර ග්ලාස් ස්කින් තත්ත්වෙටම ගන්න පුළුවන් වෙයි කියලා මම හෝප්ෆුලි බලාගෙන ඉන්නවා. මොකද ස්කින් කෙයාර් වලට විඳන් කරපු සල්ලි ඒකටත් මොකක් හරි ෆීඩ්බැක් එකක් අපිට තියෙන්න බෑ හොඳ දෙයක්. ඉතින් මම පොසිටිව්ලි හිතලා මම කොරියන් ස්කින් කෙයාර් වලට මගේ ගිය පාර මුණ තත්ත්වේ පොඩ අවුල් ගියේ. ඒක ස්කින් කෙයාර් වල අවුලක් නෙමෙයි මම ස්කින් එකට ඒක යූස් කරපු විදිහ අවුල හින්දා. ඉතින් ඒ හින්දා මම දිගටම මේ ක්‍රීම් එක ගාලා අරක යූස් කරන්න ගද්දි බිෆෝර් ආෆ්ටර් වීඩියෝ එකක් දාන්න සතිය දෙකක් විතර යූස් කරලා පස්සේ
ඉතින් ඔන්න ඔය ටික තමයි මට මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ස්කින් කෙයාර් වීඩියෝ එක ස්කින් කෙයාර් ස්ටෙප් බයි ස්ටෙප් කරන විදිහ ගැන වීඩියෝ එකක් මොන හරි ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකත් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයගොල්ලෝ කොහොමද මම මේ වීඩියෝ එකක් ගේනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම දිගටම අපහු වීඩියෝස් දාන්න හිතා ගන්නවා හොප්ෆුලි මේ අවුරුද්දේ හොඳට. ඉතින් ඔය ටික තමයි මට මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් මම තවත් ලස්සන වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. බයි.